යුක්්‍රේණය වෙත මෙතෙක් ලබා දෙන දෙවැන්තම සහ විනාශකාරී පතරන් සහ මිසයිලතොක ලබාදීම සඳහා ඇමරිකාවේ අනුමැතිය ඉල්ලා සිටි බව තුර්කිය නිල වශයෙන් තහවුරු කර තිබේ. එම අතිදැවන්ත හමුදාමේ ආධාරතොගේට දහස් සංඛ්‍යාත ක්ලස්ටර් බෝම්බ සහ බලවත් බැලස්ටික් මිසයිල පද්ධති ඇතුළත් වන බව වාර්තාවේ. තුර්කිය විසින් ඇමරිකානු අනුමැතිය අපේක්ෂාවෙන් සිටින මෙම දැවන්ත ආයුධතොගේට අතිනවීන සහ ප්‍රබල හමුදාමේ උපකරණ රැසක් ඇතුළත් වේ. ඒ අතර M39 ඇටකෑම් බැලස්ටික් මිසයිල 70ක් M26 රොකට් යානා 2524ක් මිලිමීටර් 203 කාලතුවක්කුවුන්ට 47,000ක් ඇතුළත් වේ. මෙම ආයුධ සියල්ලන් පහේ ක්ලස්ටර් තාක්ෂණයෙන් යුක්ත වන අතර විශාල භූමි ප්‍රදේශයක් එකවර විනාශ කිරීමේ හැකියාවෙන් සමන්විත වේ. මෙම ආධාරතොගේට ඇතුළත් M39 ඇටකෑම් බැලස්ටික් මිසයිල මගින් කිලෝමීටර් 165ක් දක්වා ඈතින් පිහිටි රුසියානු හමුදා කඳවුරු ගුවන් තොටුපළවල් සහ පතොරන් ගබඩා ඍජුවම ඉලක්ක කර විනාශ කිරීමේ හැකියාව යුක්්‍රේනයට හිමි වේ. විශේෂයෙන්ම M26 රොකට් සහ මිලිමීටර් 203 කාලතුවක්කුවුන්ට ඉදිරිපෙළ රුසියානු ආරක්ෂක බලලු සුණු විසුණු කිරීම සඳහා යුක්්‍රේන හමුදාවට දැවැන්ත ශක්තියක් සපයවනු ඇත. මීට පෙර රුසියාව සහ යුක්්‍රේනය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ තුර්කිය මෙලෙස ඍජුවම යුක්්‍රේනයට අතිදැවැන්ත ආයුධ පැකේජයක් ලබාදීමට සැරසීම මොස්කව් පාලනයේ දැඩි කෝපයට හේතුවනු ඇත. ඇමරිකා විසින් මෙම ආයුධවලට අනුමැතිය ලබා දුනහොත් ඒ ඉදිරි රුසියානු යුක්්‍රේන යුද පිටියේ ගමන මුළුමනින්ම වෙනස් කළ හැකි තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.